මේ වීඩියෝ එකේ මම කතා කරන්නට යන්නේ කොලෝඩ් රෝල ටෙක්ස්ට් භාවිතා කරන්නේ කොහොමද කියලා. ටෙක්ස්ට් ලබා ගැනීම සඳහා අපිට කොලෝඩ් රෝල මේ ටෙක්ස්ට් ටූල් එක භාවිතා කරන්න පුළුවන්. මම මේ ටෙක්ස්ට් ටූල් එක උඩ ක්ලික් කරනවා. එතකොට අපේ මවුස් පොයින්ටර් එක මේ විදිහට වෙනස් වෙනවා. කොලෝඩ් රෝලදී අපිට ටෙක්ස්ට් ලබා ගන්න පුළුවන්. මම මේ ටූල් එක ලබා සිටියේදී එක සැරයක් ක්ලික් කරනවා. එතකොට අපිට මේ විදිහට කර්සර් එක ඇවිල්ලා තියෙනවා ටෙක්ස්ට් එක ලබා ගැනීම සඳහා. මෙතනදී මම ටෙක්ස්ට් එකක් ලබා ගන්නවා. එතකොට අපි ලබා සිටින ඩිෆෝල්ට් සෙටින්ග්ස් එක අපිට මේ විදිහට ටෙක්ස්ට් එක ලැබෙනවා. මම නැවතත් මෙතනදී පික් ටූල් එක ලබා ගන්නවා. ඊට පස්සේ අපිට මේ ටෙක්ස්ට් එකේ ෆොන්ට් එක වෙනස් කරන්න පුළුවන්. මෙතන මේ ෆොන්ට් drop down list එක ක්ලික් කරාම අපිට මේ විදිහට ප්‍රීවියු එකක් සමගින් අපේ මැෂින් එකේ ඉන්ස්ටෝල් කරලා තියෙන ෆොන්ට් සියල්ලම පෙන්නනවා. මෙතනදී අපි ෆොන්ට් එක උඩට මවුස් එක ගෙනියනකොට උගලන්ට පේනවා ඇති අපේ ටෙක්ස්ට් එකත් මේ ආකාරයට වෙනස් වෙනවා. මම මෙතනදී ෆොන්ට් එකක් සිලෙක්ට් කරගන්නවා. මෙතනදී අපි මේ ලබා සිටින අපි මේ සිලෙක්ට් කරන ටෙක්ස්ට් එකේ සයිස් එක වෙනස් කරගන්න පුළුවන්. මෙතන මේ size drop down list එක ක්ලික් කරලා අපිට මෙතනදී අදාළ size එකක් ලබා ගැනීමෙන් අපේ ටෙක්ස්ට් එකේ size එක අඩු වැඩි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මෙතනදී point වලින් value එක enter කරලා size එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මේ ලබා සිටින ටෙක්ස්ට් එක bold කර ගැනීමට හැකියාවක් තියෙනවා නම් මෙතන මේ B icon එක highlight වෙනවා. එතකොට අපිට B icon එක click කරලා ටෙක්ස්ට් එක bold කරගන්න පුළුවන්. ඒ වගේම italic කරගන්න පුළුවන්. මේ I icon එක click කරලා underline කරගන්න පුළුවන්. මෙතන මේ underline button එක click කරලා. ඒ වගේම අපිට ටෙක්ස්ට් එකක් alignment කරගන්න පුළුවන්. මෙතන මේ alignment drop down එකෙන් අපිට අදාළ alignment එක click කරලා අපිට ටෙක්ස්ට් එකක් alignment කරගන්නත් පුළුවන්. හරි, මේ මම ලබා ගත්තේ artistic text. අපි බලමු කොහොමද ටෙක්ස්ට් බොක්ස් ලබා ගන්න කියලා. මම මෙතනදී මගේ ડોකියුමන්ට් එකේ පහළට ස්ක්‍රෝල් කරලා zoom out කරගන්නවා. ඊට පස්සේ මම නැවතත් මෙතනදී ටෙක්ස්ට් ටූල් එක ලබාගෙන මෙතනදී මම කරන්නේ mouse එකේ click කරලා drag කරලා මේ විදිහට box එකක් ඇඳ ගන්නවා. එතකොට අපිට මේ නිර්මාණය වෙන්නේ ටෙක්ස්ට් බොක්ස් එකක්. මට දැන් පුළුවන් මේ ටෙක්ස්ට් බොක්ස් එක ඇතුලේ අවශ්‍ය ටෙක්ස්ට් එක ලබා දෙන්න. එතකොට මේ ටෙක්ස්ට් බොක්ස් එක ඇතුලේ තමයි අපි ලබා දෙන ටෙක්ස්ට් එක අපිට ලැබෙන්නේ. මම මෙතනදී ටෙක්ස්ට් එකක් paste කරගන්නවා. හරි, මම මේ විදිහට ටෙක්ස්ට් එකක් paste කරගෙන තියෙන්නේ. එතකොට ඔයගලන්ට පේනවා ඇති මේ බොක්ස් එකේ ප්‍රමාණයට තමයි මගේ ටෙක්ස්ට් එක ඇවිල්ලා තියෙන්නේ. මේ බොක්ස් එකෙන් පිට ටෙක්ස්ට් එක ගිහිල්ලා නැහැ. ඒ වගේම ඔයගලන්ට පේනවා ඇති මෙතන පහලින් කුඩා ඊතලයක් පෙන්නනවා. මේන් අදහස් වෙන්නේ මේ ටෙක්ස්ට් බොක්ස් එක ඇතුලේ තවත් සැඟවෙච්ච ටෙක්ස්ට් තියෙනවා කියලා. මෙතනදී අපිට ඒ ටික ෂෝ කරගන්න පුළුවන්. මේ පහළට ගිහිල්ලා ටෙක්ස්ට් බොක්ස් එකේ height එක මේ විදිහට වැඩි කරනකොට ඒ අපිට height වෙලා තියෙන ටෙක්ස්ට් ඉතුරු ඒවා ලබා ගන්න පුළුවන්. සියලුම ටෙක්ස්ට් ලබා ගත්තට පස්සේ ඔයගලන්ට පේනවා ඇති මෙතනදී මේ පහළට තිබුණු ඊතලේ දැන් ඉවත් වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ ටෙක්ස්ට් එකම දැන් මට මෙතනදී පෙන්නනවා. හරි, ඊට පස්සේ අපිට පුළුවන් මේ අපි ලබාගත් ටෙක්ස්ට් බොක්ස් එකට වෙනස්කම් සිදු කරගන්න. උදාහරණයක් විදිහට ෆොන්ට් එක වෙනස් කරගන්න පුළුවන්, සයිස් එක වෙනස් කරගන්න පුළුවන්, bold, italic, underline වගේ දේවල් වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම අපිට මෙතනදී ටෙක්ස්ට් alignment එක වෙනස් කරගන්න පුළුවන්. left, center, right, full justify, force justify විදිහට අපිට මේ විදිහට වෙනස්කම් සිදු කරගන්න පුළුවන්.